අම්මා මොනවද දවල්ට හදන්න පටන් ගන්නෙ? දවල් හදන්න පුතා. ඉරුඹ තලප. ඉරුඹ තලප? මේ කොටන් හදන්නේ? මේ කොටන්නේ මේ හොද්දට හාල් පිටි. හාල් පිටි? ඔව් හාල් වලින්. මේ හොද්දට දාන්නේ මේ ඉරුඹ පිටි දාන්නේ නැහැ මම. ඉරුඹ පිටි දාන්නේ නැතුව මේවා දාන්නේ නේ? ඔව් මේ හාල් පිටි දාන්නේ. එහෙනම් අපි කාලා බලමු නේ. කාලා බලමු පුතා. තව හැදුවේ නැහැ. හරි. හදලා ඉන්න අවසන් වෙනකම් බලන්නගෙන අපේ අම්මගේ තලපද. හොදියක හැදුවද අම්මා? හොදියක හැදුවා. අම්මෝ මෙන්න. ඔය බලන්නත් බලමු පොඩ්ඩක්. තක්කාලි දාලා තියෙනවා. මරුවේ. මෙන්න මේ ගානටවත් හදන්න ඕන. හරි උකුලෙන් හදන්න ඕන. ඒතර ඉරුඟු පිටියක තමයි මෙන්න. අපි ඉරුඟු පිටියක මෙතන තියෙනවා. ඊට පස්සේ දැන් අපි අම්මා උණු වතුරක හදන්න දන්නේ. මෙන්න දැන් උණු වතුරක ලිපේ තිබ්බා විතරයි. හරිද? ආන්න දැක්කනේ. දැන් මේ උණු වතුර උණු වුණාට පස්සේ තමයි අපි පිටි ටික මේකට දාන්නේ ඉරුඟු පිටි ටික. නේ අම්මා? ඔව්. දැන් මොකද කරන් හදන්නේ අම්මා? තාම හැඳි ගන්න හැදුවා. හැඳි ගන්න. අනිකම් බලන්න. ඔන්න එහෙනම් ඔන්න ඔය විදිහට තමයි දාන්නේ. හරිද? මේකට දාන්න ඕනේ. ඔන්න සද්දේ. එදින සද්දේ නිකන්. එහෙනම් අපේ අම්මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ කට්ටිය. නේද අම්මා කියන්නකෝ කට්ටියට. යාළුවන්ට කියන්න subscribe කරන්න කියලා. අපේ අම්මා උයන වීඩියෝ තමයි ගොඩක් මේකේ දාන්නේ. අපි උයන වීඩියෝ ඒ වගේ ඒවා තමයි දාන්නේ. ඔන්න දැන් පේනවනේ. මෙන්න මේ ආකාරයට තමයි හැඳි ගානේ තලපෙක. වතුර දාන්න ඕනේද? දාන්න ඕනේ. ඔන්න දැන් අපි වතුර ටිකක් දැම්මා. වතුර ටිකක් දාලා මෙන්න මේ ආකාරයෙන් මේක කූරු ගා ගන්න ඕනේ. කූරු ගන්නනේ කියන්නේ. හැඳි ගන්නවා. හැඳි ගන්නවා. හැඳි ගන්නවා කියන්නේ. හැඳි ගන්නනේ. තාලප හැඳි ගන්නවා කියන්නේ. කරකෙන. මේ තලප හැඳි ගන්නවා කියන එක මේ සෙල්ලම් වැඩක් නෙමෙයි. හරිද? මොකද දන්නවද? පින් පේනවනේ ගාන ගේම. මේ ගම ඊට පස්සේ ටික වෙලාවක් වහලා තියා තියුනේ. ටික වෙලාවක් වහලා තියෙනවා. ඔව් සාමාන්‍ය මේක ඉතින් වහන්නේ නැහැ. තැම්බෙන්නේ. ඔව් වහන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් අර මේ පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ ඉඳලා. ඉරුහු වලින් නිසා තැම්බෙන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් වහලා. හරි ඔන්න යාළුවනේ එහෙනම් තලප එක තැම්බිලා තියෙන්නේ. හරිද? මේක අල්ලලා බලන්න බෑ. ප්‍රශ්නේ මෙහෙම තමයි තලප හදන්නේ. මේ ගමේ බඩේරුඟු රසට තලප හදාගන්න ඕන ඔය විදිහට. හරි ඊට පස්සේ මෙන්න තියෙනවා අම්මෝ අල්ලන්න බෑ හොදියක දනවා. ඔන්න එහෙනම් අපේ අම්මා දැන් තලප ගුලි කරනවා. ඒක සෙල්ලමකට නෙමෙයි. අපිට ඉතින් ලේසි පුතා අපි ඉතින් එන්නේ ලේසියක් නෙමෙයි නේද 1 2 3 4යි. කොහොමද තලප? හොඳයිද? හොඳ නේ? හොඳයි. හොඳ රසයි? මෙන්න අපේ අක්කා ඉන්නවා දැන් තලප කනවා. අපේ අක්කා ඊළඟ ඉන්න අපේ අම්මා. අම්මෝ තලප ගොඩක් තියෙන තරම්. පිටි වැඩි බඩ ගන්නක් තියෙනවා නේ. පිටි වැඩි වුණා පුතා. එන්න තලප කන්න එන්න කවුද එන්නේ? ඊට බලන කට්ටිය වගේ එන්නේ කවුද? කවුද ගෙන්නගන්නේ?
Kok? ඔන්න අපේ තලප එක. පේනවනේ. කාලා බලමු එහෙනම් නේ. ඔන්න එහෙනම් අපේ තලප පොලි. හරිද? මේ විදිහට සුපිරිය. හරිද? දෙහික් දාලා තියෙනවා ගානට පදමට. මේක සාමාන්‍යයෙන් තව අපි හදා ගන්න පුළුවන් මේ අලු කොලම්බුල චිකන් ඒ වගේ තමයි හදන්න පුළුවන් මේ නේ අම්මා ඔය පුතා මේ ඔයාලා මේ දැන් යනවනේ ගමනක් ඉක්මනට හැදුවේ ටක්කල් හොද්දා අපිට ඉඩුඟු යට වෙලෙ මෙහෙම තල්ප කාලා නැහැ ගෙදර ඉඳන් හදාන කාලා බලන්න වේල් තිරුංග තියෙන්නේ හරිද පට්ටය කාලා බලන්න ආසෙතින් අපේ පූසයි ඉන්න ඌ කෑ ගහන විතරයි තලප කන්නේ මේ පොඩ්ඩක් මෙතන මේ කොහොමද මේ කොහොමද සීමලක් දාලා දෙනවා උප්පිරිය මේකට මේ හොද්ද හදලා තියෙන්නේ අපි අර පළවෙනි පිටු වගේ පෙන්නුවේ ආන් ඒ පිටු වලින් තමයි හැදුවේ මරුවේ මේ ඉරුංග පිටි තල්ප මේ සමානක පුරක්කම් පිටි වලින් හදලා කන්න පුළුවන් උලි දෙක තුනට ගහන්න පුළුවන් ඉතින් ඔය හැමදම කන්නේ නැහැ. තලප තියෙනවා සම. ගාන්න තියෙන අර කෙඩි බර ගන්නක් තියෙනවා. Ayo, pasti hamba mau deh. Jawab. Kalau pergi orang kahidot, tak bela. Budak kela kanda cina. Mana? Besar nak deh. Jangan sampai kerja kan? Ni apa? Apa yang mau gitu balan dah? Jangan dah. Subscribe kalau dia kan? Ada? නිවාරු විතර දාන්න තියෙන්නේ. බෝඩි මිනිත් දවසට දාන්න වෙන්නේ නැහැ. අය. තව ටිකක් තියෙන මේකත් ගන්න කමින්. මේකත් ගන්න කමින් දෙන්න. හොදිද? ඇරහින්. බෑ. කමන්නේ නැහැ. පේනවා අපේ අම්මා ලොකු චාච්චියක් ගැන හොදි දානවා ඉවර කරන්න කියලා හැදුවට ඉවර කරන්න වෙන්නේ නැහැ ඇටි ඇටි ඔම්මෝ පේනවනේ ඉවර කරන්න කියලා හැටි ටිකක් ගන්න. ඒ විතර තල ඒ පැත්තට දාන්න එපා එයා කැමති නෑ Mau taruh apa? Bisa aja mewah. Mau? Mewah dia mau taruh bono dano. Karena di dekot tuh ada pavi ya. වෙන කන්න ක්‍රමයක් නැහැ මේක තමයි කන්න තියෙන ක්‍රමය නේ අම්මා.
මේක ඉවර වෙන්නේ නැහැ නේද? එක දිගට එක දිගට තලපු ගෙදෙන් අපිට හ්ම්. තලපු ගෙදෙන් කලකව. අනිත් අද ඔන්න ගයිස් එහෙනම් කලපෙක ඉවරෙන් හදන්නේ. කාලා නැද්ද මෙහෙම? කාලා බලන්න. අස්සයිද? මේ හොදියේ මාර ගුණ ඇඟට ගන්නවා. හරි. ඔන්න ඉවරෙන් හදන්නේ. ඒක ඉවරෙන්නේ නැහැ. ආයෙ ගන්න බෑ. තව ගන්න පුළුවන් මම කියනවා. ආයෙ ගන්න පුළුවන් කොතනද ගන්නෙ?